ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් අපි ඉගෙන ගන්න යන්නේ තවත් අලුත් පාඩමක්. මෙන්න මෙතන ඉන්නවා රාධයි දසුනුයි. මේ දෙන්න අතරේ පුංචි ආරවුලක්. මොකද්ද මේ ආරවුල? රාධා කියනවා ච ශබ්දය ඇහෙද්දී CH කියන අකුරු දෙක විතරයි යොදන්නේ කියලා. ඒ වගේම දසුන් කියනවා නෑ ච ශබ්දය ඇහෙද්දී TCH කියන මේ අකුරු තුනම යොදනවා කියලා. අපි බලමු කවුද හරි කියලා. මෙතනදී රාධාත් හරි දසුනුත් හරි. වචනයක ච ශබ්දය ඇහෙද්දී අපිට CH කියන අකුරු දෙක යොදන්නත් පුළුවන්. ඒ වගේම TCH කියන අකුරු තුනම යොදන්නත් පුළුවන්. අකුරු දෙකක් එකට එකතු වෙලා තනි ශබ්දයක් නිර්මාණය කරනවා නම් අපි ඒකට කියන්නේ ඩයග්‍රාෆ් සවුන්ඩ් කියලා. ඒ වගේම අකුරු තුනක් එකට එකතු වෙලා තනි ශබ්දයක් නිර්මාණය කරනවා නම් අපි ඒකට කියන්නේ ට්‍රයිග්‍රාෆ් සවුන්ඩ් කියලා. හරි. දැන් පුතාලට ගැටලුවක් වචනයක ච ශබ්දය ඇහෙද්දී CH කියන අකුර කොතනටද යොදන්නේ? TCH කියන අකුරු තුන කොතනටද යොදන්නේ කියලා. මතක ඇතුව මගේ පුතාලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් හොඳින් අහගෙන ඉන්න. එතකොට මම මේ කියලා දෙන කරුණු ගැන හොඳින් අවබෝධ කරගත්තොත් ඔයාලට ඩික්ටේෂන් වලදී ස්පෙල් කරලා ලියනකොට මෙන්න මේ අකුරු යොදන තැන් ගැන පැටලෙන්නක් නැති වෙයි. අපි මුලින්ම බලමු වචනයක ච ශබ්දය ඇහෙද්දී TCH කියන අකුරු තුන යොදන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියලා. Number 1. TCH is the friend of short vowel. ඒ කියන්නේ වචනයක ච ශබ්දය ඇහෙද්දී ඒකට කලින් ශබ්දය ඇවිල්ලා short vowel sound එකක් නම් අපි යොදන්නේ TCH කියන අකුරු තුන. පුතාලා හැමෝම දන්නවා අපේ vowel අකුරු පහ. ඒ තමයි A, E, I, O, U කියන අකුරු පහ. ඒකට අදාළ short vowel sounds තමයි ä, එ, ඉ, ඕ, අ කියන sounds ටික. මෙන්න මේ short vowel sound එක වචනයක ච ශබ්දයට පෙර තියෙන vowel අකුරු වලින් ඇහෙනවා නම් අන්න එතනදී අපි යොදන්නේ TCH කියන අකුරු තුන. මෙන්න මේ වචන දිහා බැලුවොත් පුතාලට මේ ගැන තවත් පැහැදිලි වෙයි. මෙතනදී red color වලින් මම highlight කරලා තියෙන්නේ short vowel sound එක. First word is match. ch match. Second word is fetch. ch fetch. Third one is which. ich which. Fourth one is notch. ch notch. Fifth one is clutch. clutch. බලන්න මේ හැම වචනයකම ච ශබ්දයට පෙර අපිට ඇහෙන්නේ short vowel sound එකක්. Number 2. At the end of short word. බොහෝ විට කෙටි වචනයක අගට යෙදේ. ඒ කියන්නේ මේ TCH කියන අකුරු තුන යෙදෙන්නේ වචනයක අගට. Number 3. Cannot come at the beginning of word. වචනයක මුලට කවදාවත් මේ TCH කියන අකුරු තුන යෙදෙන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේදී මේ රීතියට අනුගත නොවන වචනත් තියෙනවා. අන්න ඒ වචන අපි sight word එකක් විදිහට මතක තියාගන්න ඕනේ. බලන්න මේ වචනවල මැදට තමයි TCH කියන අකුරු තුන යෙදලා තියෙන්නේ. kitchen. kitchen කියන්නේ කුස්සියට. hatchet කියන්නේ තොප්පියට. satchel කියලා කියන්නේ කුඩා බෑග් එකකට. අපි දැන් බලමු ඩයග්‍රාෆ් CH අකුරු දෙක කොයි තැන් වලටද යොදන්නේ කියලා. Number 1. Use CH at the beginning of a word. වචනයක මුලට ච ශබ්දය ඇහෙනවා නම් අපි යොදන්නේ CH කියන අකුරු දෙක පමණයි. චා, චින්, චෙස්. බලන්න මේ වචන තුනේ මුලට අපිට ඇහෙන්නේ ච ශබ්දය. ඒ නිසා තමයි අපි CH කියන අකුරු දෙක යොදලා තියෙන්නේ. Number 2.
We use CH after a consonant. කොන්සනන්ට් අකුරකට පස්සේ අපිට ච ශබ්දය ඇහෙනවන අපි යොදන්නේ CH කියන ඩයග්‍රාෆ් අකුරු දෙක පමණයි. උදාහරණයක් විදිහට ගත්තොත් ලන්ච් බලන්න ච් කියන ශබ්දයට පෙර තියෙන්නේ කියන කොන්සනන්ට් අකුර. ඒ වගේම තමයි ටෝච්. ටෝච් කියද්දී ච් කියන ශබ්දයට පෙර තියෙන්නේ R කියන කොන්සනන්ට් අකුර. ඒ වගේම තමයි බෙන්ච්. බෙන්ච් කියන වර්ඩ් එකේ ච් කියන සවුන්ඩ් එකට කලින් තියෙන්නේ කියන කොන්සනන්ට් අකුර. ඒ නිසා තමයි අපි වචනය අගට CH කියන අකුරු දෙක යොදලා තියෙන්නේ. Number 3. If the final CH sound comes after a vowel team, the endings should spell CH. වවල් අකුරු දෙකක් එක ළඟ තියෙනවන අපි ඒකට කියන්නේ වවල් ටීම් එකක් කියලා. මෙන්න මේ වවල් ටීම් එකකට පස්සේ අපිට ච ශබ්දය ඇහෙනවනම් අපි එතනදිත් යොදන්නේ CH කියන අකුරු දෙක. බලන්න මේ වචන දිහා. beach, teach, touch. මේ වචනවල වවල් ටීම් එකකට පස්සේ තමයි අපිට ච ශබ්දය ඇහෙන්නේ. ඒ නිසා තමයි අපි CH කියන අකුරු දෙක යොදලා තියෙන්නේ. ඉතින් පුතේ අපි මේ රීතිය මේ විදිහට ඉගෙන ගත්තට සමහර වචන තියෙනවා මේ රීතියට පටහැනි වචන. ඉතින් අපි මේ වචන සයිට් වර්ඩ් එකක් විදිහට මතක තියාගන්න ඕනේ. අපි බලමු ඒ වචන මොනවද කියලා. exceptions, attach අමුණනවා. much බොහෝ. sandwich සෑන්ඩ්විච් එකක්. which කුමන. detach වෙන් කරනවා. ostrich පැස්බරා. spinach නිවිතිවලට. rich කියන්නේ පොහොසත්. enrich කියලා කියන්නේ පොහොසත් කරනවා. such එවැනි. මෙන්න මේ වගේ වචන අපේ රීතියට පටහැනි. ඉතින් අපි මේ වචන සයිට් වර්ඩ් එකක් විදිහට මතක තියාගන්න ඕනේ. අද අපි ඉගෙන ගත්ත මේ දේවල් හැම දෙයක්ම මතක් කරන ගම අපි අභ්‍යාස ටිකක් කරමු. choose CHOTCH. ඔන්න පුතේ අපිට පින්තූර ටිකක් දීලා තියෙනවා. ඔයාලා හිස්තැනට අදාළ වචනයට හරියන්නේ CHද නැත්නම් TCHද කියලා තෝරලා දාන්නයි තියෙන්නේ. අපි ෆස්ට් වර්ඩ් එක බලමු. reach. reach කියලා කියන්නේ ඒ තැනට ළඟා වෙනවට. බලන්න මේ වර්ඩ් එකේ ch කියන ශබ්දයට පෙර තියෙන්නේ EA කියන වවල් ටීම් එකක්. ඒ නිසා අපි යොදන්න ඕනේ මොන අකුරු දෙකද? ඩයග්‍රාෆ් CH අකුරු දෙක. very good. ඊළඟට තියෙන්නේ catch. catch කියලා කියන්නේ අල්ලනවට. එතකොට මෙතනදී ඈ කියන ෂෝට් වවල් සවුන්ඩ් එකක් අපිට ඇහෙන්නේ. එතකොට එතනදී අපි යොදන්නේ මොනවද? මොන අකුරු තුනද? TCH කියන අකුරු තුන. ඊළඟ වර්ඩ් එක තමයි switch. බලන්න මෙතන ch කියන ශබ්දයට පෙර ඇහෙන්නේ E කියන ෂෝට් වවල් සවුන්ඩ් එක. එහෙනම් අපි යොදන්න ඕනේ TCH කියන අකුරු තුන. ඊළඟට තියෙන්නේ bench. ඒ කියන්නේ බංකුව. බලන්න මෙතන ch කියන සවුන්ඩ් එකට පෙර තියෙන්නේ කොන්සනන්ට් අකුරක්. එහෙනම් අපි යොදන්න ඕනේ මොන අකුරු දෙකද? CH කියන අකුරු දෙක. ඊළඟට තියෙන්නේ which. which කියලා කියන්නේ මායාකාරියට නේද? එහෙනම් E කියන සවුන්ඩ් එක ඇහෙන නිසා, ඒ කියන්නේ ෂෝට් වවල් සවුන්ඩ් එකක් අපිට ඇහෙන නිසා අපි ඊළඟට යොදන්න ඕනේ මොන අකුරු තුනද? TCH කියන අකුරු තුන. ඊළඟ වර්ඩ් එක තමයි පුතේ beach. beach කියන වර්ඩ් එකේ බලන්න වවල් ටීම් එකකට පස්සේ තමයි අපිට ඇහෙන්නේ ch කියන ශබ්දය. එහෙනම් අපි යොදන්න ඕනේ මොන අකුරු දෙකද පුතේ? CH කියන අකුරු දෙක. very good. ඉතින් මගේ පුතාලට අද මං කියලා දුන්න මේ පාඩම ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. පුතාලට ඩික්ටේෂන් වලදී ස්පෙල් කරනකොට TCH අකුරු 3යි CH අකුරු 2යි යොදන තැන් ගැන ආයෙනම් පැටලෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. අද අපි ඉගෙන ගත්ත මේ දේවල් ඔයාලා රීඩ් කරද්දී මෙන්න මේ වචන
මේ අපි ඉගෙන ගත්ත රීතීන් හරිද වැරදිද කියලා ඔයාලා ස්වයං අධ්‍යයනයක් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලා මේ ඉගෙන ගත්ත දේවල් ඔයාලට හොඳින් ග්‍රහණය වෙන්නේ. Practice makes perfect. පුතාලට මේ වගේ තවත් වැදගත් පාඩමක් අරන් ටීචර් ඊළඟ සතියේ එනකම් පුතාලා හැමෝටම සුබ දවසක්.